මම මදූෂ අපි හැමදාම අපේ ෆැක්ටරියේ පෙන්වන්නේ ඔයගොල්ලන්ට අලුත් දේවල් හදන හැටි කොහොමද මොන විදිහට කරගන්න කියලා. දැන් අපි හදපු කහතුඩුවේ අලුත් ගයක් තියෙනවා. ඒ කියන්නේ අපේ ෆර්නිචර් දාපු අලුත් ගයක් තියෙනවා. ඒකේ මම ඔයගොල්ලන්ට පෙන්වන්න අපි කරපු නිර්මාණ මොන වගේද. ඒ කියන්නේ මොන වගේ සෝෆාස් ගිහිල්ලා තියෙනවද, බෙඩ්ස් ගිහිල්ලා තියෙනවද, වර්ඩ්‍රෝබ්ස් ගිහිල්ලා තියෙනවද, කොෆි ටේබල්ස් ගිහිල්ලා තියෙනවද. එතකොට ඩයිනින් ටේබල්, ඩයිනින් චෙයර්ස් ඒවල නීට්නස් මම ඔයගොල්ලන්ට අද පෙන්වන්න. ඔයගොල්ලන්ට ඒකට වටහා ගන්න පුළුවන් මේ අපි කරන දේවල් කොල්ටිය කොච්චරත් තියෙනවද ඔය ඉගෙන ගන්න ළමයිට බලා ගන්න පුළුවන් මොන විදිහටද අපි කරලා තියෙන්නේ. ඒතකොට නිර්මාණ ලස්සනද ඔයගොල්ලන්ට ආසාව ඇති වෙන විදිහට තියෙනවද කියලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. අපි දැන් එහෙනම් ගෙදරට ගිහිල්ලා බලමු මේ නිර්මාණ මොන වගේද කියලා. දැන් අපි කස්ටමර්ගේ ලිවිං ඒරියා එකේ අපි මේකට කරලා තිනවා ජේඩ් අපේ සෝෆා එකක් කරලා තිනවා. තව කොෆි ටේබල් එකක් කරලා තිනවා. ඒ වගේම මෙතන තියෙනවා කන්සෝල් යුනිට් එකක් තියෙනවා. මේ තියෙන්නේ අපි ලිවිං ඒරියා එකේ කරපු ඩයිනින් ටේබල් එක 7:3 ඕෂන් ටේබල් එකක් තමයි අපි කරලා තියෙන්නේ. මේ තියෙන්නේ කරලා තියෙන කැම්බරා චෙයර්ස් 6ක් අපි කරලා තිනවා. දැන් ඕගොල්ලන්ට පෙන්වන්න අපි කරපු ලිවිං ඒරියා එකේ සෝෆා සෙට් එක බර්මා චෙයර්ස් දෙකක් කරලා තිනවා. ලූනා සෝෆා එකක් කරලා තිනවා. කොෆි ටේබල් එකක් කරලා තිනවා. මේක ගොඩක් කම්ෆර්ටබල් නේ. හොඳට වාඩිලා ඉන්න පුළුවන්. එක පැත්තදී කෑරලා වාඩිලා ඉන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ දැක්කනේ මේකේ ලිවිං ඒරියා එක මම සෝෆා සෙට් එකක් කොහොමද අපි නීට්නස් කරලා තියෙන්නේ. එතකොට නීට් වෙලා තියෙන්නේ කොහොමද, ලයින්ස් නීට් වෙලා තියෙන්නේ කොහොමද, ඒවයි මම ඔක්කොම දැන් ඔයගොල්ලන්ට පෙන්වන්නම්. මේ නීට් කරලා තියෙන තැන් මොන වගේද කියලා. කියන්නේ අපි සාමාන්‍ය කෝඩ් නූලක් නීට් කරලා තියෙන්නේ කොහොමද, ලයින්ස් කෙලින් අරන් තියෙන්නේ කොහොමද, අවුට් නීල්ස් කොහොමද ගහලා තියෙන්නේ. මම ඒ ටික දැන් ඔයගොල්ලන්ට එක එකට පෙන්වන්න. ඉගෙන ගන්න ළමයිට ඒතකොට ඉගෙන ගන්න දෙයක් තියෙනවනේ ඒකේ. අපි බලමු මොන විදිහටද කරලා තියෙන්නේ කියලා. දැන් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න ඕගොල්ලන්ට මම පෙන්වන්නම් මේකේ නීට්නස් වෙලා තියෙන තැන් කොයි වගේද කියලා. දැන් ඔයගොල්ලෝ බලන්න මේ මෙතන කර්ව් එක කොච්චර ලස්සනට ඇවිල්ලාද. මෙතන ඩබල් නීල් එක කොච්චර ලස්සනට මැහිලා තියෙනවද. ඔය ඉගෙන ගන්න කට්ටියට මම මේ පෙන්වන්නේ. මේ බලන්න මේ මෙතන කෝඩ් නූලේ නීට්නස් ගැදරින්ස් මුකුත් නෑනේ. බලන්න ඒකේ ලස්සන. මෙන්න මේ විදිහට තමයි ඔයගොල්ලෝ දෙයක් කරන්න ඕනේ. එතකොට මේකේ මෙතන තනිකර හෑන්ඩ් ටැග්ස් කරලා තියෙනවා. ඔක්කොම හෑන්ඩ් ටැග් කරලා තියෙනවා. එතකොට හෑන්ඩ් ටැග් කරලා තියෙන ඒ නීට්නස් එක බලන්න. අනිත් එක මේ ඔක්කොම මේ කරලා තියෙන්නේ ඩයමන්ඩ් කරලා තියෙන්නේ මැෂින් එකේ මහලා තියෙන. අපේ මැෂින්ස් නෝමල් ජොකී මැෂින්ස් වල තමයි මහලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් මේව මහන්න. මම මේව මහන හැටි ඔයගොල්ලන්ට ඔක්කොම මම කියලා දෙන්න ඉස්සරහට. මම මේක මේ ගේ පෙන්වන්න ගත්තේ ඔයගොල්ලන්ට අයිඩියා එකක් ගන්න. අපි කුෂන් වැඩක් කරාම මේ ගෙදරට ගියාම කොච්චර ලස්සනට තියෙනවද කියලා. ඒකින්ද තමයි මම අපි මේ channel එකෙන් මේ පාර දාන්න කියලා හිතාගත්තේ මේ වගේ දෙයක්. ඔයගොල්ලන්ට පෙන්වන්නම් මේ වගේ මේ ඉරි මහලා තියෙන. මේවත් ඔක්කොම අපේ නෝමල් මැෂින් එකේ තමයි මේව මහලා තියෙන්නේ. මේ තියෙන අපේ කරපු චෙයා එකක්. මේ චෙයා එක ඩයමන්ඩ් කරලා තියෙන. ඒ කියන්නේ ඩයමන්ඩ් ගහලා තියෙන තනිකර. කුෂන් බාස්ලේම ගොඩක් දන්නවා. මේක හැමෝම අහලා තිබ්බා හෙඩ් බෝඩ් එකකට කරන්නේ කොහොමද කියලා. අපි හෙඩ් බෝඩ් එකකට කරන හැටි ඉස්සරහට අපි ඒක පෙන්වන්න. මොන විදිහටද කරන්න කියලා බලන්න. මේකේ මේ තියලා තියෙන ෆ්‍රීට් කොච්චර නීට් එකට තියලා තියෙනවද කියන්නේ ඔයගොල්ලන්ට පේන්නේ නැති. මේ ෆ්‍රීට් කොච්චර ලස්සනට තියෙන එක සමාන එක විදිහට තියෙනවා මේ ෆ්‍රීට් එක. අනිත් එක තමයි ගොඩක් කට්ටිය දන්න මෙන්න මෙතන රැලි අනිවාර්යෙන් එන්න ඕනේ. මෙන්න මෙතන මේ වගේ රැලි එන්න ඕනේ. මෙහෙම රැලි ආවේ නැත්තම් මේ ඩයමන්ඩ් එක කැතයි. ඩයමන්ඩ් එක කරාම පස්සේ මේ වගේ රැලි එන්න ඕනේ. ඒතකොට තමයි ඒකේ ලස්සනක් තියෙන්නේ. මේ චෙයා එක බලන්න මේ සීටින් එක මේකේ මේ අවුට්ලයින් එක කොච්චර ලස්සනට පැහැදිලිව වැදිලා තියෙනවද කියලා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ පිටිපස්සේ අනිත් ෆැබ්‍රික් එකකින් තමයි ගිහිල්ලා තියෙන්නේ. මේකත් මේ අපි අර කෝඩ් නූල් නැතුව නිකන් ඩබල් නයිල් නෑත් තමයි අපි මහලා තියෙන්නේ. මෙන්න මේ විදිහට මම මේවා මහන හැටි ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඊට පස්සේ මේ කස්ටමර් අපෙන් ඇඩිෂනල් ඉල්ලලා තියෙනවා මේ වගේ රින් එකක්. මේ රින් එකත් අපි දාලා තියෙනවා කස්ටමර්ට. දැන් මම පෙන්වන්නේ අපි කරපු අපේ ෆැක්ටරි එකේ කරපු ඩයිනින් ටේබල් එකක්. මේ ටේබල් එකේ හරියට මංගල් 2 thickness තියෙනවා. මේකේ දිග 7යි, මේ පැත්තට 3යි, පළල 3යි. මේක වයිට් වලින් තමයි අපිට කස්ටමර් රික්වයර්මන්ට් එක තිබ්බේ. අපි වයිට් වලින් කරලා තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ වගේ ටේබල් එකක්.
දැන් ඔගලන්ට පෙන්න්න අපේ සෝප සෙටප් එක මහලා තියෙන කෝමද එක කෝඩ් නූල් මහලා තියෙන කෝමද ඒ නිටනස්ටික පෙන්න්න මේ ඔගලන්ට බලාගන්න පුළන් මේ බර්ම චය එක ජොයින්ට වෙලා තින ෆැබ්‍රිච් එක ජොයින්ටලා තියෙන මෙන්න මේ විදිර ඒකත් අවට්ලයින් කරලා තියෙනවා හරියටම අස්සන්ට නැත්තන් ගෙදරින් වගේ හිටම හිට ගිල්ල එම මහල වැඩක් නෑ මේ වගේද මේ සීටින් එක මේ උඩි නම් බලන්න උඩි නම් බලන්න ලස්සන්ට මේවා ඔක්කෝනම ලේටස් පෝම් තම අපි දාලාතියෙන් මං ඔගලන්ට මේ පුටුව හදන හැටි මේ පුටුව කරන හැටි තෝගලට පෙන්න්න ඒ වගේම ඇතින් අපේ ලූන කියන සෝපා එක මේක නීටන සෝගලන්ට පෙන්න්නම් මම මේ කෝඩ් නුලේ නීටනස්සේ බලන්න ගැදරින් මුකුත්නෑ මේ උඩින් බැලුවොත්තේ මේක පේන්න පුළුවන් තනිකර රවුමක් විදිහට ඒ කියන්නේ හොඳ රවුමක් විදිහට තියෙනවා පේනවනේ දෝගලන්ට එක ලස්සන පොඩිවක්කත් වෙනසක් නෑ රවුමත් ලස්සන්ටම තියෙනවා එන්නේ පැඩ රැඩි ගිහිල්ල නෑ ඒ වගේ මුකුත් නෑ පිට පසරත් තියෙන මේක පිට පස් දැන් හරුවන්න අමාරු පිට පසරත් කෝඩ් නුලත් දාලා මහලා තමයි පිට පසත් ටැක් කරලා තියෙන අනිත්තික තමයි ඔය අපේ ඉන්නවන දිරිය කාන්තාව ඒගොල්ලන්ට ගෙදරීදං හැකන්නේ ඔය ගෙදරිනං මොනහරි මේ වගේ ෆිල්ලෝටක් මහලා මොනමොනොල් එකැන අපිතුමු කීයක් හරි හොයාගන්න පුළුවන් කාන්තාවන් ඉන්නවන් ඒගොලන්ට මේ ෆිලෝකේසස් මාන ඇති මං ළඟදීම පෙන්න්න මොන විදිර දෙක් කරන්න කියලා එතකොට ඒගොලන්ට මංහිතන මේගෙන් ලොක ශක්තියක් වේ කියලා මේ තියෙන අපි කරපු කස්ටමගේ රූම් එක මේ රූම් එක අපේ මෝබි බෙඩ් එක තමයි දාලාතින මං ඔකුල්ලන්ට මේ බෙඩ් එක හදනයට කියර දෙන්නම් මේ වගේ මේ අර සිිස්ටම් එකම සිිස්ටම් එක තමයි හිට මෙහිට පෙරල කරන්න තියෙන්නේ එවුණට කරන විදිබල වෙනස්කන්තියනවා එකන් කරන විදිහ තමයි වෙනස්කන් තියෙන්නේ එකම විදිහ තමයි පෙරලන්න තියෙන්නේ එවුණට කරන විදිහ වෙනස් මං ඔගලට මේ බෙඩ් එක් කරන්න ටික් කියල දෙන්න විස්සරහට මේ රූම එකම කරපු බෙඩ්සයිට් කපට දෙයක් අපි කරලා තියෙනවා මේකත් MDF පෙලින් කරලා තියෙන බලන්න හොඳ ඉති කියලක ඔගලන්ට ඉගෙන ගන්න දෙයක් තියෙන ඔවත් ඉගෙනගන්න මොන හරිකමන්න ඉගෙන ගන්න තියෙනවන ඉගෙන ගන්න දේවල් ඉගෙනගන්න මේ අපි කරපු කස්ටමයිස් ඩෝබ් ටඩෝ ඩෝබ් ද නමුත් මේක ඇතුළ මට පෙන්න්න විදිහක් නෑ ඔගලන්ට පිටින් තමයි බලාගන්න මොකද මේක අරින එක හොඳ නැතින්ට අපේ අරින්න මේ ගෙතර තියෙන තවත් බෙඩරුම් ඇත් තමයි තියෙන්නේ මේ අපේ තියෙන මරීන බෙඩ් එක ඔගුලන්ට බලන්න පුළන් මේකෙත් නීටනස් කෝ විදිද කියල පොට බලන්න මොකක්ද නීටනස් එක ඔගලන්ට දෙයක් තියෙනද මේ කියෙන ගන්න දේවත් මේ කාම්බරයට කරපු බෙඩ් සයිට් කපට් දෙයක් තමයි මේ තියෙන්නේ එක ඩෝස් දෙකත් දාලා තියෙනවා සොෆ් ලෝසින් දාලා තියෙන්නේ අර බෙඩරුම් එකම බගේ තමයි මේ අපි කරපු වඩරෝබ්බත් ටඩෝ වඩරෝබ් ඇත් තියෙන්නේ ඔගුලන්ට ඒකත් බලන්නපුර හැබැ මේකත් අපිට අරින්න හැකියාවක් නෑ මේ විදිර බලාගන්න පුළ මේක තමයි මාස්ට බෙඩරුම් එක කස්ටමගේ මේකට දාලාතින අපි කින් සයිස් බෙඩ් එකක් නෝර බෙඩ් එක මේක අර මං කියල දුන්නේ ලයින්ස් ටික තමයි මේක අරේදා ඔගොල්ලන්ට ගේ පාර එපිසෝඩ්ඩේ කියල දුන්නේ ලයින්ස් ටික තමයි මේ තියෙන බලන්න ඒවල නීක්නස්ටික ඔගොලන්ට මේ එකම විදිහ තමයි පෙරල කියල් දෙන්නේ ඔගොලන්ට බලාගන්න පුළුවන් මේක නීටනස් මොන විදිත මොනහර ඇද නැතිවෙන්න වැඩක් කරගන්නවන ඔය ලයින්ස් ඔය විදිරත් තමයි තියෙන්න්න නොකේ ඔගලට දැම් ඔය පේන ඇති දැන් ලයින්ස් කොච්චර කෙලින් තියෙනවද බෙඩ් එකේ මහලා තියෙන නීටනස් මොනවගේද ඔය අධ්‍ය පැත්තේ ආම්ස්ටේක මොනවගේද ඔගලට පේනවන මේ කින් සයිස් බෙඩ්ඩ මේ තියෙන මාස්ට බෙඩරුම් මේ කරපු වඩරෝබ්යක් මේක පොටෝපෙන් සොලින් තමයි තනිකර කරලා තියෙන මේකත් සගේ රික්වයමන්ට එක තමයි කස්ටමගේ රික්වයමන්ට එක තමයි අපි කල කරලා තියෙන්නේ උගන්ට මේකනු බලක් මොන මොනාර දෙයක් ඉගෙන ගන්න තියෙනවා මේකත් බලාගන්න පුළුව මේ කස්ටමගේ ඒ රූම් එකේම කස්ටමයිස් කරපු බෙඩ් සයිට් කබඩ් ඇත්තම මේ තියෙන්නේ මේක දෙපැත්ත ලස්සන්ට කව් කරලා තියනවා මේක ඔටෝ පේන්ටොලින් තමයි කරලා තින ඔකොලට බලාගන්න උලන් කොච්ච ලස්සන හිමාවක් තියෙනවාති කියලා ඔකොලට දැන් පේනවා මේක කොච්ච ලස්සන්ට කරලා තියෙනවාති කියලා මං හිතන දැන් ඔගොලන්ට හොඳ අයිඩියයක් එන්න ඇති ඔගුල ගෙදට වනත් නැත්ත ඔගොල්ල දැන් ඉදිරියට මේ කුෂන් වැඩිගෙනගෙන ගෙවල්ලොල්ට කොහොමද බඩු දෙන්න ඕනි මොන ඉදිර ඇරෙන්ච් කරන්න ඕනි කියන එක මොන ඉදිර නීට්ටයකට වැඩක් යන්න ඕනි කියන එක ඔගොල දන්න මම මේ පුල් හවස් එකම පෙන්නන්න ඔගොලන්ට
හිතුවේ ඔගුලන්ට අයිඩිය එකක් දෙන්න තොට මේ වගේ ලස්සනක අදැක්ක ඔගුලන්ට ආස හිතන මේ වගේ දෙවල්ල මත් ඉගෙන ගත්තන හොඳයි ජීන මට්ටමින් තමයි ම මේක ඔගුලන්ට මේ මගේ YouTube චැනල ඇත් එක්ක සම්බන්ධය ම මේ කරන්න හිතුනේ දැ ඔකොල්ල දන්නවා මේක මොනවගේ ගියද්ද මොනවගේ සෝෆස් දාලාතියනවාද මොනවගේ ඩයිනින් ටේබල් ඇත් දාලාතින් ඩයිනින් චස් මොනවගේවත් දාලාතියන්නේ ඒවල ජනගන්න දේවල් ගොඩත් කෝගලන්ට දැන් අයිඩිය එකත්තිය නවා මේක කහතුඩු තියෙන ගයක් මේ ගිදර පුල් ෆර්නිච කරේ අපි ඔගුලන්ට මේකින් ගෙනගන්න දෙයක් ඔගලන්ට මහිතනවා ලැබෙන් නැති මේ සෝෆ ගැන පිළිබඳව චයාස් කියන්න තකොට රූම් සොල්ට දාලතියෙන අපේ බෙඩ්ඩෝල ගැන ඔගුලන් මොහරි ගෙනගන්න දෙයක් ඇතිමට ප්‍රධානය මොනුනේ ඔගුලන්ට මේක ආසා ඇති කරන්නේ කියන්නේ පුෂන් වැඩ කරන කට්ට ආසා ඇතික සමහරක් කටේ පුෂන් වැඩ කරාට ඒක ගිහිල්ල තියන්න කොයිතුවක්කත් කියල දන්න මේක මොන ගේකට යනවති කියලවක්කත් දන්න දැන් ඔගුලන්ට තේරන අපි සෙවිංකෝ ආයතනයෙන් කරන දේවල් මොනවගේ ගේබල් වලට දෙයන්නේ මොනවගේ පිනිසින් වලිස දෙයන්න ඔච්ච ලස්සන ගවල්වලට දෙයන්න කියලා ඔගොලන්න දැන් තේරෙනවා තකොට ඔගොලන්ටත් ආසාවක් කියන ම හිතන මත් මේ වගේ කුෂන් වැඩ ඉගෙන ගත්තන මලත් මේ දේවල් කරගන්න පුළුවන් නේද කියන එක ඒක නිසා ඔගොල්ල අපේ සෙවිංකෝ ඉන්ඩස්ට්‍රීස් ආයතනය සබස්ක්‍රයිබ් කරන්න බෙල්ලයිකන්නේ ක්ලික් කරන්න මැසේජ්ජත් දෙන්න ඔගුලන්ට අපිය සම්බන්ධ කරගන්න ඔන්න අපිට කෝල්ල එකත් දෙන්න අපිය දිගටම සම්බන්ධ කරගන්න